නදිකා රසාංගනී YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මං ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ටිකක් රස්නේනේ. ඒක නිසා මට හිතුණා දෙහිබීම් එකක් හදන හැටි ඔයාලට කියලා දෙන්න ඕනි කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ මගේ ක්‍රමයට දෙහිබීම් එක හදන්නේ කොහොමද කියලා. මම දෙහිබීම් එක හදාගන්න දෙහි අරන් තියෙනවා සීනි, ගම්මිරිස්, ලුණු කුඩු, වතුර මිලිලීටර් 200ක් අරන් තියෙනවා. දැන් මම දෙහි ගෙඩි එකමාරක් මේ විදිහට කපලා ඇට ඉවත් කරගන්නවා. මොකද මම ඇට ඉවත් කරගන්නේ මේක මම පෙරේන එකට නෙවෙයි මිරික ගන්නෙ. කෝප්පෙටම තමයි මිරික ගන්නෙ. ඊටසේ මෙන්න මේ විදිහට හොඳට කෝප්පේ වටේ අපි පොඩ්ඩක් අතුල්ලලා ඒකේ තියෙන පැංගිරි ගතිය ගන්න ඕනේ. දැන් අපි සීනි හැඳි 5ක් අපේ වතුර මිලිලීටර් 200ට එකතු කරලා ලුණු ටිකකුත් එකතු කරලා අපි මේක හොඳින් කලවම් කරගන්නවා. දැන් අපි මේක කලවම් කරගෙන ඒක අපි පෙරේන එකකින් දෙහි මිරිකපු භාජනය තියෙනවනේ කෝප්පේ ඒකටම තමයි පෙරාගන්නේ. මොකද සීනි වල රොඩු තියෙනවනේ. දැන් මම මේකට ගම්මිරිස් කුඩු හැඳි තේ හැඳි කාලක් වගේ එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. දැන් කලවම් කරගෙන අපේ අයිස් කියුබ් ටිකත් ඒකටම එකතු කරලා පොඩ්ඩක් අපි කෝප්ප දෙකේ මාරුවට මේක මික්ස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. දැන් ඉතින් වීදුරුවට දාලා පිළිගන්වන්න තියෙන්නේ හරිම රසයි. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. යහපත් හෙට දවසක්.